වෙලා ඉන්නකොට ගෙදර ඉඳන් ගිහ හැකි. දැන් මම ගෙදර ඉඳන් යනවට වඩා ඉස්කෝලෙන් එකෙන් තියෙන පහසුව තමයි උදේ මට ප්‍රැක්ටිස් කරන්න. දැන් හරියට මම ප්‍රැක්ටිස් කරනවා මට ඒකට ගියා. ඒතකොට මට ඒකෙන් මගේ ළමයි ටික ගොඩක් ප්‍රැක්ටිස් කරලා ඉස්සරහට ගත්තා. ආයි හවසත් එහෙමයි. හැබැයි මම ගෙදර හිටියොත් එතනින් ඉඳි මම යන්න ඕනේ. රෝගියෙක් විතරක් නෙමෙයි වළම්පිකම් හොදන්න ඕනේ. කඩේ ගිහින් උයන්න ඒ වගේ එන්න ඕනේ. සමහරක් කාඩු ගන්න කම්මැලි කඩෙන් ගිහලා කරනවා. නැත්නම් ඒක සම් කම්මැලිවම කන්නේ. හැබැයි ගෙදර හිටියනම් මට වළම්පිකම් හොදන්න මොකුත් නෙමෙයි කන කෝපි ටිකක් හොදන්න ඕනේ. අම්මා ඔක්කොම උදේ තී එක පවා හදලා කතා කරනවා. මේ අල්බත් බෙදලා කතා කරනවා. කඩේ යන්න ඕනේ කෑම ගෙන්න. අර ලොකෝ පහසු සුව පහසු අතර මම ගෙදර හිටියනම් මට ඒ ඔක්කොම තියෙනවා. හැබැයි පාන්දරෙන් නැගලා මම ඉස්කෝලේට නැගලා විතරයි තියෙන්නේ. අර මගේ ටාගට් එකට මගේ ළමයි ටික ගෙනියන්න ඕනේ නේද මට කරන් වෙලා තියෙන්නේ. අර මගේ සුව පහසු කලාපෙන් මම ඈත් වෙන්න ඕනේ. නැත්නම් ගෙදරට හොඳට නිදාගෙන ඉඳලා. ඒ වගේ තමයි වාත් ප්‍රැක්ටිස් කරලා වාට යනවා. ටාගට් එකක් තියෙනවා මම මේ දේ කරනවා මම මුලින්ම එක්කෝ සෝනල් ෆස්ට් එකක් ගන්නවා. නැත්නම් ඩිස්ට්‍රික්ට් ෆස්ට් එකක් ගන්නවා. එහෙම තමයි ඉස්සරහට යන්න ඕනේ. නැත්නම් දුර එකක් තිබුණා කමන්නේ දුර එකක් තියෙනවා මම ඕල් අයිලන්ඩ් ෆස්ට් වෙනවා. නමුත් මේක ටිකක් දුරට තියෙන එකක්. ඉස්සෙල්ලාම ළඟ එකක් හදා ගන්නවා මම ඉස්සෙල්ලා සෝනල් ප්ලේස් එකක් ගන්නවා. රෙටෙන්ට කැපකිරීම තියෙනවා. ප්‍රැක්ටිස් කරන එක ප්‍රැක්ටිස් කරන එක ගොඩක් වෙලාවට ගෙන. ප්‍රැක්ටිස් කරන දවස පුළුවන් තරම් දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දේවලුත් එක්ක ගොඩක් මේ බාධා වෙන්නේ. ඒකවල ප්‍රැක්ටිස් කරන එක දවසට කිසිම දෙයක් වෙන බාහිර දෙයක් දාගන්න එපා. මම නම් මගේ ළමයින්ට කියන්නේ ගෙදර මරණයක් තිබුණා ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා මරණ ගෙදරට යන්න. ඒ වගේ කැපකිරීමක් තියෙනවා. හරියටම කෑම ෆැට් කියන එක ඉස්සර නම් අපි අඩුම නැතිම කරන්න